ඉතින් අද මම ඇවිල්ලා තියෙන්නේ ඔන්න ලෝක ප්‍රසිද්ධ කාටුන් චරිත තේමා කරගෙන හැදුණු චිල්ඩ්‍රන්ස් පාක් එකකට. ඉතින් මේක වෙන මොකක්වත් නෙමෙයි අපි කවුරුත් දන්න සෙසමි ස්ට්‍රීට් එක බේස් කරගෙන හැදුණු සෙසමි ප්ලේස් එක. ඉතින් එන යන මාත් එක මේ walk with Pavani. මේ පාක් එක තියෙන්නේ ඉතින් ඇමරිකාවේ පෙන්සිල්වේනියා ස්ටේට් එකේ ෆිලඩෙල්ෆියා වල. ඉතින් මේ තමයි සෙසමි ප්ලේස් එක. ඔන්න අපි හදාන්නේ ඇතුළට යන්න. අපි බලමු මේකේ තියෙන්නේ මොන වගේ ඇට්‍රැක්ෂන්ස්ද කියලා. දැන් මම ඇවිල්ලා තියෙන්නේ ටිකට් ගන්න ප්ලේස් එකට. ඉතින් මෙතන තමයි ඔයගලන්ට ටිකට් ගන්න පුළුවන්. මං හිතන්නේ සෙසමි ප්ලේස් එකට ඇවිල්ලා ටිකට් ගන්නවට වඩා ඔයගොල්ලෝ ඔන්ලයින් ගන්නවා නම් ගාණ අඩුයි. මොකද එක ටිකට් එකක් ඩොලර් 110ක් කියන එනකොට ඔන්ලයින් ගද්දි ගාණ අඩුවෙන් පෙන්වනවා. ඒ කියන්නේ 57කට 40 ගාණකට වගේ ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන එන්ට්‍රන්ස් එක. තව දෙයක් කියන්න ඕනේ අපි ඉතින් මේ security check-in එකෙන් ආවා. පොඩි දෙයක් ඕගොල්ලෝ මේ පාක් එකට එනවා නම් ඔයගලන්ට glass containers මුකුත් ගේන්න බෑ. අපි ඉතින් drinks වගේ වරන් ආවා. ඒගොල්ලෝ කිව්වා ගෙනියන්න බෑ කියලා. ඒ නිසා මතක ඇතුව ඕන්න glasses ගේන්න එපා මේ පාක් එකට එනවා නම්. පාක් එකට ඇතුල් වෙද්දිම ඕගලන්ට දකින්න ලැබෙන්නේ ඉතින් මේ ලස්සන අශ්වයෝ ඉන්න sunny day curaçao එක. එක්කහම පොඩි ළමයකින් ඉඳන්ම වැඩිහිටියන්ටම හිතෙනවා මේ කියන්න ඒ තරම්ම මේක ලස්සනයි. මම යන්න හදන්නේ වේපර් ට්‍රේල් එකේ. ඉතින් මේ සෙසමි ප්ලේස් එකේ පොඩි අයට විතරක් නෙමෙයි ලොකු අයටත් එන්ජොයි කරන්න දේවල් තියෙනවා. ඉතින් මම හිතනවා මේක එක්සයිට්මන්ට් තියෙන ඇක්ටිවිටි එකක්. අපි යමු මේකේ. මම දැන් ට්‍රේන් එකට බෝඩ් වෙන්න තමයි යන්නේ. මේ බයත් හිතෙනවා ටිකක් තනියම යන හින්දා. එන්න මේ විදිහට තමයි ඉතින් මම ට්‍රේන් එකේ ඔන්න වාඩි වුණේ. 1 2 3 let's go. අන්න කාලෙකට පස්සේ තමයි කෑ ගහන්න හම්බුනේ. ඒක නිකන් එක විනාඩියක දෙයක්. so fun I think but බයත් හිතෙනවා. දැන් අපි මේ නවත්තගෙන ඉන්නේ මේ එතන පාක් කරන්න ඊළඟ අය ලෝඩ් වුණා. ෂෝක් ඉතින්. මම මේ බබත් එක්ක යන්නේ කැප්ටන් කුකීස් හයි සී ඇඩ්වෙන්චර් එකට. මේ පාක් එකේ තියෙන විශේෂත්වය තමයි ඔයාගේ බබා ඇවිදින වයසේ ඉන්නවා නම් ගොඩාක් ඇක්ටිවිටීස් තියෙනවා. එයාලට සහභාගී වෙන්න පුළුවන්. මම ඉන්නේ එල්මෝ වර්ල්ඩ් ඒරියා එකේ. ඉතින් මේ කොටසේ ඔක්කොම එල්මෝට රිලේටඩ් ඇක්ටිවිටීස් තමයි යන්නේ. මේ රයිඩ් එකට කියන්නේ එල්මෝ සිලි ස්ප්ලෑෂි රයිඩ් කියලා. මම ඉතින් මගේ බබාවත් එක්ක යන්න තමයි හදන්නේ මේකට. එයා නිසා තමයි යන්නේ මේවා චූටි රයිඩ්ස්. but එයා නිසා යනවා.
දැන් ඔන්න ලෑස්ති වෙන්නේ මේ සෙසමි ප්ලේස් එකේ තියෙන වෝටර් ඒරියා එකට යන්න. ඉතින් මෙතන හදලා තියෙන මුලින්ම කිඩ්ස්ලාට. ඉතින් බබාව මුලින්ම මෙතනට දැම්මා. ස්පෙෂල් දෙයක් කියන්න ඕනේ. ඔයගොල්ලෝ ගෙදරින් ලයිෆ් ජැකට් ගේන්න ඕනේ නැහැ. ඉතින් මෙතන ඒගොල්ලෝ වෙන මේ හදලා තියෙනවා එක එක සයිස් වල ලයිෆ් ජැකට්ස්. ඉතින් ගොඩාක් සෙනග ඉන්නවාද? මේ තමයි සර්ෆ් ඇන්ඩ් ස්ලයිඩ් ටියුබ් රයිඩ් එක. ඉතින් මේකේ පුළුවන් ඔයාලගේ පවුලේ ඉන්න කිහිප දෙනෙක් එකතු වෙලා ටියුබ් එකේ බැහැලා රවුමක් යන්න. මේක තමයි ගොඩාක්ම ඇට්‍රැක්ෂන් ෆුල් ඉවෙන්ට් එක. මේකට ගොඩාක් සෙනග ඉන්නවා. මේ ඒ නිසා ඔයාලා යනවා නම් මතක ඇතුව ඉතින් පුළුවන් නම් කලින්ම ඒකට යන්න. ඌටිම ළමයිට ඉන්න පුළුවන් වෙන විදිහට තමයි මේ බිග් බර්ඩ්ස් බීච් එක හදලා තියෙන්නේ. මේ වෝටර් රයිඩ් එක නම් අනිවාර්යයෙන්ම මිස් කරගන්න එපා. ඔයාලට පාක් එක වටේම පාවි යන්න පුළුවන් ලේසි රිවර් රයිඩ් එක තමයි මේ තියෙන්නේ. Welcoming and kind. Oh, always tries to be kind, don't you? That's what sneaking with a word can do. When you have someone in need, that's kindness. So a little thing, that's kindness. When you the that's kindness. When you listen and stay calm, that's kindness. Something for your mom, that's kindness. Touch your puppy's ear, that's kindness. Walk the way you feel, that's kindness too. මේ ස්ටෝල්ස් දාලා තියෙනවා පොඩි ගේම්ස් එක. ඉතින් ඔයාලට පුළුවන් පොඩි ගාණක් දීලා ඒ ගේම්ස් වලට පාටිසිපේට් කරලා ගිෆ්ට් එහෙම දිනා ගන්න. මේ කැරක්ටර් පෙරේඩ් එක නම් අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. ඉතින් පොඩි ළමයි ගොඩාක් එන්ජොයි කරනවා මේක. මේක බලන්න ඇත්තටම දෙපැත්තට සෙනග මාර විදිහට එකතු වෙලා හිටියා. Place to start. A, B, C, D, E, F, G, H. Okay, now 1, 2, 3 with me. One, two, three. If you can exactly the alphabet song. අපි යන්න හදන්නේ මේ එල්මෝ කියන සෙසමි ස්ට්‍රීට් එකේ ප්‍රසිද්ධ කැරක්ටර් එකත් එක්ක පින්තූර ගන්න. එල්මෝ විතරක් නෙමෙයි ඉතින් මේ කුකී මොන්ස්ටර් එතකොට බිග් බර්ඩ් මෙයාලත් එක්කත් පින්තූර ගන්න පුළුවන්. එයාලගේ ඇප් එකේ සහ එයාලගේ ස්කෙඩියුල් එකේ දාලා තියෙනවා මේ කොයි වෙලාවටද ඒ එල්මෝ සහ එක කැරක්ටර්ස් ඒ තැන්වලට ඇවිල්ලා මේ පින්තූර ගන්න කියලා. ඉතින් මාරම සෙනගක් පිරෙන ඕගොල්ලෝ මේ ටක් ගාලා ඒ ටයිම් එකට ඇවිල්ලා පොලිමේ හිට ගන්න. එතකොට ඉක්මනට වැඩේ කරගෙන යන්න පුළුවන්. කාලේ මේ අපත යන්නේ නැහැ. අපිට අපේ ෆෝන් එකේනොත් පින්තූර ගන්න පුළුවන්. ඉතින් මතක ඇතුව ඔයාලගේ ෆෝන් එකකින් පික්චර් එකක් ක්ලික් කරගන්න අමතක කරන්න එපා. නැත්තම් එයාලා ගන්න පින්තූරෙට $10ක් charge කරනවා ඔයාලගේ. මේ තියෙන children park එකක්. මේක හරිම safe විදියට හදලා තියෙන්නේ. වැටුණත් ප්‍රශ්නයක් නැහැ. ඒ තනකොළ අල්ලලා තියෙන ඒරියා එක.
අපි දැන් ඒ ගියේ බිග් බර්ඩ් බස් රයිඩ් එකේ. මේ පාක් එකේ ඉතින් පටන් අරන් තියෙන්නේ 1980 දී. ඒ කියන්නේ දැන් වෙද්දී ඇත්තටම අවුරුදු 46ක් ඉතින් මේ පාක් එකට වෙනවා. ගොඩක් පරණ පාක්යක් වුණත් අද වෙද්දී නවීන දේවල් එකතු වෙලා මේ ළමයිට හොඳට එන්ජොයි කරන්න පුළුවන් විදිහට මේක හදලා තියෙනවා. මේ සෙසමි ප්ලේස් එකට ආවොත් සෙසමි ස්ට්‍රීට් වල තියෙන කැරක්ටර්ස් ඔයාලට මීට් වෙන්න පුළුවන්. ස්පෙෂලි එල්මෝ, බිග් බර්ඩ්, ඒ වගේම ඔස්කා, කුකී මොන්ස්ටර් මේ වගේ ගොඩාක් කැරක්ටර්ස් ඉතින් මෙතන ඉන්නවා අපිට මේ යාළුවා මීට් වෙන්න බලන්න. ඔන්න මේ මගේ පිටිපස්සේ කට්ටිය එන්ජොයි කරන්නේ මේ ඔස්කා එක ටයිම් එක. මේ පාක් එක සමයකේ විතරයි ඕපන් කරලා තියෙන්නේ. ඉතින් මේකට අවුරුද්දකට මිලියනයකටත් වඩා වැඩි ප්‍රමාණයක ජනතාව මෙතනට එනවා. ඉතින් එන්ජොයි කරන්න. මම මේ යන හදන්නේ මේ පාක් එකේ තියෙන ත්‍රිලිම්ම රයිඩ් එක, ඔස්කාස් වැකි ටැක්සි රයිඩ් එක. ළමයිට ඉතින් වතුර ඇක්ටිවිටීස් විතරක් නෙමෙයි මේ වැලි වලිනුත් ඒ කියන්නේ සෙන්සරි ඇක්ටිවිටීස් විදිහට වැලි වලිනුත් ක්‍රීඩා කරන තැනක් මේගොල්ලෝ හදලා තියෙනවා මේ. ඔන්න ඔය විදිහට තමයි ඉතින් අද මම සෙසමි ප්ලේස් එකේ මගේ දවස ගත කරේ. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලා ගන්න තිය අදහසක් මොනවාද මේක ඇතුලේ තියෙන ඇක්ටිවිටීස් කියලා. එහෙනම් මේ වීඩියෝ එකට ලයික් කරන්න, ඒ වගේම මතක ඇතුව Walk with Pavani channel එක subscribe කරන්න. ගිහිල්ලා එන්නම්. bye.